ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මම සනත් සීසන විරත්න. මම මේ වීඩියෝ පටය තුලින් ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ English and English language teaching BA degree ගැන. BA in English and English language teaching. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධියක් තිබෙනවා BA in English and English language teaching honors degree. අවුරුදු 4යි. Open University එක කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒකේ උපාධි අභ්‍යන්තර උපාධි. බාහිරව නෙමෙයි. හරි? අභ්‍යන්තර උපාධියක් විදිහට තමයි ඉන්නේ. දැන් මේ උපාධිය හදාගුවොත් යම් දරුවෙක් එයාට පුළුවන් උපාධිය ගන්නකොටම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් වෙන්න. මොකද ඒක ඔනර්ස් ඩිග්‍රී එකක්. ඉන්ටර්නල්. අවුරුදු 4යි. දැන් මම කියන්නේ විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ හමාර කළ දරුවන්ට මේ උපාධියට පිවිසෙන්න පුළුවන්. දැන් මේ අවුරුදු 2026 බැච් එක අරන් ඉවරයි. 27 බැච් එක නැවත කෝල් කරනවා මාර්තු අප්‍රේල් වගේ කාලය වෙනකොට. ඔබට උසස් පෙළ ඕනෑම විෂයකින් S3ක් තිබෙනවා නම් ඔබට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ඩිප්ලෝමා කෝස් එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒකට S3යි ඕන. දැන් මම යන්නේ මම මාස 6ක පාඨමාලාවක් පටන් ගන්නවා ඔබව ඕපන් සිටි එකේ ඉංග්‍රීසි ඩිග්‍රී එකට රෙඩි කරවන්න. ඒ ඉංග්‍රීසි ඩිග්‍රී එකටත් ගන්න ඔබ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියලා S3 තියෙනවා නම් ඔබට පුළුවන් ඒ සිලෙක්ෂන් ටෙස්ට් එකට පෙනී හිටින්න. ඉතින් ඒ සඳහා ඔබට කැමති නම් මාත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. මේකේ වැදගත්කම අභ්‍යන්තර උපාධියක්. ගාස්තුව ලක්ෂ 3ක් විතර වෙනවා. ඒක අවුරුදු 4ටම කොටස් වශයෙන් ගෙවාගෙන යන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එකපාරට ගෙවන්න ඕනි නැහැ. අධ්‍යයන කටයුතු උපාධියට ඔබ සිලෙක්ට් වුණාට පස්සේ රීජනල් සෙන්ටර්ස් වලදී කරනවා. නේ උදාහරණයක් විදිහට කැන්ඩි වල නේ එකක් තියෙනවා. පොල්ගොල්ලේ නේ හැම දිස්ත්‍රික් එකකම කුරුණෑගල තියෙනවා. පුත්තලම තියෙනවා. අනුරාධපුරේ තියෙනවා. හැම දිස්ත්‍රික් එකකම තියෙනවා රීජනල් සෙන්ටර් එකක්. ඔබට අධ්‍යයන කටයුතු ඒවත් එක්ක කරන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ලෙක්චර්ස් දෙනවා කැම්පස් එකෙන්. මම කරන්න හදන්නේ ඔබව මාස 6ක් තුලදී සඳහා සූදානම් කරලා එම උපාධියට යොමු කරවීම. මේකට වඩාත් සුදුසු වන්නේ පාසල් අධ්‍යාපනයේ හමාර කරලා ඉන්න දරුවෝ. මාත් එක්ක මේකට සම්බන්ධ වෙන්න මූලික දැනුම සාමාන්‍ය දැනුම තිබුණා නම් ඇති. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මම මාස 6ක් තුල ඔබව එම සිලෙක්ෂන් ටෙස්ට් එකට පුහුණු කරනවා. ඔබ ඒක පාස් වෙන්න පුළුවන් මට්ටමට ඔබ ගන්නවා. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. උපාධියට අයදුම් කරන්න පුළුවන්. හැබැයි ඒකේ සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ඒ නිසා මාත් එක්ක ස්ටඩි කරන්න පුළුවන්. මේක එක්සෑම් ටාගටඩ් 1 කියන්නේ සිලෙක්ෂන් ටෙස්ට් එක ටාගට් කරගත්තු මාසයක ඉංග්‍රීසි කෝස් එකක්. ඔබ කැමති නම් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උපාධිධාරියෙක් වෙලා Bachelor of Arts in English and English Language Teaching Honours Degree ගෞරව උපාධිය. ඒක ලබා ගන්න ඔබ කැමති නම් මාත් සමග මෙම මාසයේ පාඨමාලාව හදාරන්න පුළුවන්. එක් පාඨමාලාවක් මම පටන් ගන්නවා ජූලි මාසේ 19 වෙනිදා ඔන්ලයින් Zoom. හරි? 19 ඉරිදා සන්ඩේ ඔන්ලයින් Zoom. අනිත් එක 24 සිකුරාදා ෆිසිකල් නුගේගොඩ. ෆිසිකල් ක්ලාස් එක 24 පෙරවරු 8:30ට නුගේගොඩ කින්ස් ඉන්ස්ටිටියුට් එකේදී පටන් ගන්නවා. ආරම්භ කරනවා. කින්ස් ඉන්ස්ටිටියුට් එකේ තිබෙන්නේ හයිලෝඩ් රෝඩ් එකේ දෙවනි පටුමග ජම්බුගස්මුල දෙවනි පටුමග. හැබැයි මේ පැමිණෙන අය ඊට පෙර ආතු අනිවාර්යෙන් මට WhatsApp message එකක් එවන්න ඕන. අපි WhatsApp group එකක් හදලා ඒ හරහා පණිවිඩ හෝමාරු කරගෙන තමයි නුගේගොඩ පන්තියට ආරම්භය යන්නේ. හරි. ඒ වගේ ඔන්ලයින් එකට සහභාගී වෙනවා නම් මට WhatsApp පණිවිඩයක් එවන්න. මම මේ දෙන්නේ පණිවිඩය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි ඉගැන්වීම කියන ගෞරව උපාධියට ඔබ යොමු කරන්න. ඔබට උපාධිය අවසන් වුවහම ඕනෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මම සීමිත පිරිසක් තමයි මේකට බඳවගන්නේ. මේ පාඨමාලාව හදාරන්න කැමති නම් තව විස්තර අවශ්‍ය නම් මට WhatsApp message එකක් එවන්න. ඔන්ලයින් පන්තිය 19 ඉරිදා පෙරවරු 8:30ට ෆිසිකල් ක්ලාස් එක 24 සිකුරාදා ජූලි මාසේ 24 සිකුරාදා නුගේගොඩ කින්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේදී ආරම්භ වෙනවා. හැකි ඉක්මනින් පණිවිඩ එවන්න. පළමුව ලැබෙන මොකද ඒකට ගොඩාක් අරගෙන 200ක් අරගෙන හිම කරන්න බෑනේ. ඒ නිසා සීමිත සංඛ්‍යාවක් ගන්නෙ. ඒ නිසා මුලදී එන අය තමයි මේකට ඇතුළත් කරගන්නේ. සහභාගී වෙන සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබුණා නම් ඇති. ඔබට ඉංග්‍රීසි A level කරලා තියෙන එහෙම ඒවා අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් එන්න. කරගෙන යන්න සාමාන්‍ය දැනුමක් ඇති. ඔබ මාස 6කදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් විදිහට මම නේ ඔබ හදනවා. මේකදී ලිටරචර් බලනවා. නේ poem analysis, story analysis, comprehension ඒවත් බලනවා, grammar side එක බලනවා, academic writing බලනවා. හරි. එහෙමනම් ඒක ගැන අපි තව හම්බ වෙලා කතා කරමු. Zoom එකේදී හරි ෆිසිකල් ක්ලාස් එකේදී හරි. ඔබ ඒ සඳහා කැමති නම් යමු එන්න. විවෘත විශ්වවිද්‍යාල උපාධි තාම ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඕපන් සිටි එකේ නැත්තේ මෙඩිසින් විතරයි. ඉංජිනේරින්, ලෝ, මැනේජ්මන්ට් ඔක්කොම ඒ විදිහටම තියෙන අනිත් විශ්වවිද්‍යාල හා සමාන බර්සර් එකක් හම්බ වෙනවා අපට. හරි.
මහ පොළත් හම්බ වෙනවා. ඒවත් ගන්න පුළුවන්. අනිත් ශිෂ්‍යාධාරත් ගන්න පුළුවන්. හරි. ඒවා ඇතුළු වුණාට පස්සේ ඒ නිසා පළමුව අපි තෝරා ගැනීම පරීක්ෂණයට සූදානම් වෙමු. S3ක් තියෙන අවුරුදු 17ට වැඩි ඕනම කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ නිසා 2027 බැච් එකට ඇතුළත් වෙන්න දැන් සිලෙක්ෂන් ටෙස්ට් පන්තිය පටන් ගමු. හරි. බොහොම ස්තුතියි.